මාෂා ඇඩ් ගී රස තුලින් අදත් මම ඔයාලට ලස්සන ගීතයක් අරගෙන ආවා රස වින්දනයට. ඉතින් මම හිතනවා මේක සමහර අය අහලා ඇති ටිකක් පරණ ගීතයක්. සමහර අය අහලා නැතුව ඇති. සමහර අය මේක අහලා තිබුණත් මේකේ තේරුම සමහර විට නොදන්නවා ඇති. ඉතින් නිර්මලා රණතුංග මහත්මිය සහ ඇයගේ දියණිය සෙව්වන්දි රණතුංග ගායන ශිල්පිනිය තමයි මේ ගීතය ගායනා කරන්නේ. ඉතින් මේකේ සංගීත නිර්මාණය කරලා තියෙන්නේ විජේරත්න රණතුංගයන් විසින්. ඒ වගේම මේ පද සංකල්පනාව රත්මලේ බන්දුල ගුණවර්ධන මහතා. ඉතින් හරි ලස්සන ගීතයක්. මම වීඩියෝ එක ගීතයේ වීඩියෝ එක දාන්න තිබුණා නම් හොඳයි. නමුත් මම කලිනුත් ඔයාලට කිව්වනේ. ඒ ගීතය එහෙම දැම්මොත් එහෙම කොපිරයිට් වෙනවා. ඒ නිසා මම ඒ පද රචනාවේ සංකල්පනාව ඔයාලට කියන්නම්. මෙහිදී මට හිතෙනවා වර්තමානයේ දෙමාපිය සම්බන්ධතාවය, දූ දරු සම්බන්ධතාවය, කියන්නේ මව, දියණිය, පියා, පුතා මේ මෙයාලා අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ගිලිහිලා ගින්. ඉතින් මේ ගීතෙන් ගොඩාක් දුරට මේ නව යෞවනයේ ඉන්න නව යෞවනයේ වියේ ඉන්න දියණියකට තම මෑණියන් මව්තුමිය විසින් මේ සමාජයේ තියෙන බැරෑරුම්කම, එහෙමත් නැත්නම් මෙයාලා සමාජයට යනකොට සමාජයේ තියෙන නපුරු දේවල් මේ දියණියට ආදරෙන් පෙන්වලා දෙන අවස්ථාවක් තමයි මේ ගීතය. ඒ වගේම මේක මේ සංවාදාත්මක ස්වරූපයෙන් තමයි ලියවිලා තියෙන්නේ. ඉතින් යෞවනයේ ඉන්න අය ගොඩාක් දුරට මේකේ අමිහිරි පැත්ත බලනට වැඩිය මිහිරි පැත්තනේ දකින්නේ. ඉතින් මේ දියණියත් ඒ වගේ සමාජයේ තියෙන ලස්සන දේවල් ලස්සනට දකිනවා. නමුත් ඒ ලස්සනට යටින් තියෙන භයානකකම මේ අම්මා ආදරෙන් කියලා දෙනවා. සිනා මල් ගොඩක් පාර දෙපැත්තේ නිලා ගන්න හිතයි දෝතෙට මල් කොහොම වඩින්නේ. ඉතින් අන්න ඒ විදිහට දියණිය අම්මට කියනවා. ඒ කියන්නේ එයාලා මේ දැන් යෞවනයේ ඉන්නකොට එයාලා සමාජයට එනවා. සමාජයට එනකොට මෙයා දකිනවා සමාජයේ තියෙන ලස්සන දේවල්. ඒවා දකින්නේ හරියට මල් ගොඩක් වගේ. එයා දකින හැම තැනම එයාට සතුට පේන්නේ. ඉතින් එයා අම්මට කියනවා අම්මේ හරි ලස්සනයි මට මේව අරගන්නමයි හිතෙන්නේ. සමහර විට එයා දකිනවා වෙන්න පුළුවන් මේ යෞවනයෙන් ඉන්නේ. එයාගේ වයස පෙම්වතියන් පෙම්සුව විඳින ආකාරය දකින්න පුළුවන්. එතකොට පාරවල් දෙපැත්තේ නොයෙක් ඇඳුම් වර්ග, එතකොට විලාසිතා මේව ඇඳගෙන යන උදවිය. එතකොට මේවා දකින්නකොට යෞවනයේ ඉන්න දියණියකට ඇත්තටම ආස හිතෙනවා. වෙනත් කෙනෙක් සාමාන්‍ය දැන් එයා අඳින්නේ ඇඟ වැහෙන්න නොපෙනෙන්න චාම් විදිහට මෙයා දකින්න සමාජයට යද්දී ටිකක් ඇඟ නිරාවරණය වෙන්න කොටට ඒ වගේ එහෙම ඇඳගෙන යනවා දකින්නවා වෙන්න පුළුවන්. මෙයාට ආස හිතෙනවා. ඇත්තම ඉතින් අපිත් උනත් කැමති හරි ලස්සනට පාරක තොටක බැහැලා යන්න. නමුත් ලස්සන කියන දේ ගැන ළමෙක්ට තිබිය යුතුමයි. නමුත් අපි විලාසිතා කරනකොට අවස්ථාව දැනගෙන විලාසිතාව කරන්නට ඕනේ. ඉතින් අන්න ඒ වගේ මෙයා සුන්දරත්වයෙන් දකින දේවල් ASCII ඇතුලේ හැංගිච්ච දේවල් මේ අම්මා හරි අපූර්වට ආදරෙන් තම දියණියට කියලා දෙනවා පුතේ ඔයගේ හොඳ වගේම නරකත් තියෙනවා කියලා. කඳුළු මල් ගොඩක් පාර දෙපැත්තේ නිලා ගන්න එපා මගේ පුංචි මල් කුමාරියේ. ඉතින් ගීත ගායනය නම් මට අමාරුයි. නමුත් මම මේ පැහැදිලි කිරීම කරන්න අවශ්‍ය නිසා මම මේ විදිහට කිව්වේ. ඉතින් අම්මා කියනවා සිනා මල් ගොඩක් නෙමෙයි ඔය තියෙන්නේ කඳුළු මල් ගොඩක්. ඇත්තටම මේ දියණිය සමාජයට බහින්නේ දැන්. නමුත් අම්මා සමාජයේ ඉඳලා එයා අත්දැකීම් රාශියක් එක තමයි මේ ජීවිතේ ගෙනියන්නේ. ඉතින් අම්මා කියනවා පුතේ ඔය සිනාවට ඔයා දකින ලස්සනට වඩා යටින් හැංගිච්ච දේවල් තියෙන පුතේ ඔයා ඒ වගේ පරිස්සම් වෙන්න කියලා. ඉතින් ඒ වගේම තමයි ඊළඟ කොටසෙන් කියනවා බලන්න ආසයි සැන්ද
බටහිර අහසේ ඉගිල්ලෙන්නද මං කිරිල්ලියක වාගේ යම්මේ. ඇත්තටම මෙතනදී අපිට චිත්ත රූපම වෙනවා. මතක් කරන්නකෝ බටහිර අහස සාමාන්‍ය මුහුදු වෙරළක ඉඳන් බැලුවත් මාර්ම ලස්සනට මේ බටහිර අහස පේනවා අපිට. රඹ පාට හැන්දෑවත් එක්ක දකිද්දී අපේ මනසට හරි සුවයක් දෙනවා. නමුත් මෙතනදී ව්‍යංගාර්ථයෙන් කියන්නේ තවත් දෙයක්. බටහිර අහස හරි ලස්සනයි වගේ. ඔයා යන මාවතේ දෙපැත්ත මග දෙපස හරි ලස්සනට තියේවිදුවේ. නමුත් ඔය අහසට යටින් ඔයා දකින්න ඇති ගොඩාක් දේවල් තියෙනවා. දියණිය කියනවා අම්මේ මට මේ අහසත් එක්ක ඉගිල්ලෙන්න ආසයි. ඒ කියන්නේ මේ සමාජයත් එක්ක මුහු වෙන්න මට ආසයි. ඒ කියන්නේ නිදහසේ මේ සමාජයේ තියෙන ලස්සන දකින්න විඳින්න මං ආසයි අම්මේ කියලා මේ දියණිය තමන්ගේ අම්මට කියනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මවක් හැටියට ඇය ආදරණීයව තම දියණියට මේ දේවල් කොහොමද වටහලා දෙන්නේ. මෙන්න මෙම හරි අපූර්ව පද පීලියක් තියෙනවා. ඒ අහසින් සුළං කපළු විදුලි අකුණු මන්දාරම් මේ විශ්වයේ රටාවන මගේ දූ දන්නේ. ඔන්නම හරි අපූර්වට ලස්සන කෙටි පද පේලියකින් මේ ජීවිතේ එයාට වටහලා දුන්නා. මොකද එයා දකින්නවනේ මේ අහස මේ සමාජය හරි ලස්සනයි කියලා. ඉතින් මේ අම්මා කියනවා පුතේ සමාජය ලස්සනයි වගේම තමයි ඔය සමාජයේම තමයි ඔයාට නපුරට හිටින්නේ. මොකද්ද? ඔයා අහසේ ලස්සන දකින්නවනේ. ඔය අහසම තමයි වෙලාවකට සුළං සැඩ වෙලා සුළං හමාගෙන ඉන්නේ. ඔය අහසෙම තමයි විදුලි කොටලා අකුණු ගහලා වර්ෂාවක් ඇදහැලෙන්නේ. ඉතින් එතකොට ඔය සමාජයේම තමයි බියකරු විදිහට අපි ළඟට එන්නේ. ඉතින් හරිම ලස්සනයි. මම හිතනවා මේ තේරුමත් එක්ක ඔයාලට අහනකොට ගීතේ රසය තවත් වැඩි වෙවි. ඉතින් පුළුවන් වෙලාවක මේ ගීතේ රසය විඳලා බලන්න. ඉතින් මේකේ අවසාන කොටසින් තවත් හරි අපූර්වට ඇයට ජීවිතේ වටහලා දෙන්න මේ ආදරණීය අම්මා උත්සාහ කරනවා. ඉතින් මේ දියණිය සමාජයේ වටපිටාව දකින්නකොට හරි ලස්සනට මේ දකින්නවා. හරි ලස්සනට හැදිලා තියෙන ගස් කොළන් මේ ගස් කොළන් උඩින් පියාඹන කුරුල්ලෝ. ඉතින් සමාජයත් හරියට ඒ වගේ. මොකද සමාජයේ එක එක මිනිස්සු ඉන්නවා. නොඑක් මිනිස්සු ඉන්නවා. ලස්සනයි හොඳයි කියලා හිතෙන මිනිස්සයා අපිට කතා බහ කරන්න ගියොත් අපිට උදව්වක් කරන්න ගියොත් උදව්වක් ගන්න ගියොත් අපිට මේ මිනිස්සයා ක්‍රියා කරන්නේ තවත් විදිහකට කියලා අපිට වටහා ගන්න පුළුවන්. නමුත් අර යෞවනයට එන දියණියක් ලස්සන එකපාර දකින්නකොට අම්මා කියලා දෙනවා පුතේ ඕවා විතරක් නෙමෙයි ඔය ලස්සන විතරක් නෙමෙයි ඔය හොඳ විතරක් නෙමෙයි ඔකට යටින් භයානක දේවල් තියෙනවා කියලා. ඉතින් මේ දියණිය තුරුහිස් මුදුනින් පියාඹන කුරුල්ලන් දැකලා හරි ලස්සනට ජීවිතේ උන් විඳිනවා. ඉතින් මටත් මේ විදිහට ජීවිතේ විඳින්න ඕන අම්මේ කියලා ඔන්න ඉතින් අම්මට කියනවා. අහන්න ආසයි තුරුහිස කුරුළු ගීතේ. අවුලා ගන්නද සවනට මිහිරි යම්මේ. ඉතින් එයාට මේ කනට ඇහෙන දේවල් හරි මිහිරියාවට ඇහෙනවා. ඉතින් අම්මගෙන් අහනවා අම්මේ මම මේ හඬ ඇහුවට කමක් නැද්ද? ඉතින් හරි අපූර්වට අම්මා කියනවා පුතේ ඕවා හරිම මිහිරි තමයි. නමුත් ඒ තුල තියෙන භයානකමත් තේරුම් අරගෙන ඔයා ඕවා ඔයාගේ ඔළුවට දාගන්න. ඔයා S2 ඕවා බැලුවට කමක් නැහැ. ඔයා ඔළුවට ගන්නකොට හොඳ දේ විතරක් ගන්න කියලා. ගැයෙනා මුතු කැට පදවැල් සීරෙන විට කඳුළු සැලේ. ඒ ගී උල්පත් ගැන නෑ මගේ දූ දන්නේ. මෙතනින් දියණියකට දෙන්න පුළුවන් උපදේශක් කියවෙනවා. මොකද්ද? ඔයාට කෙනෙක් ආදරෙන් කතා බස් කරાવી. ආදරෙන් ළඟ ඉන්නවා කියලා කියයි. හරි ලස්සනට වදන් දෙපළයි. නමුත් මගේ දුවේ ඒ වචනම තමයි දවසක ඔයාව රිදවන්නේ. දවසක ඔයාව අඬවන්නේ. ඒ හින්දා මගේ ආදරණීය දුවේ
ඒ වචන හදවතට ගන්නකොට ගොඩාක් හිතන්න. ඔයාගේ ඇස්වලට කඳුළු එනවනම් කඳුළු එයි කියලා හිතෙනවනම් මගේ දුවේ ඒ වචන ඔයාගේ සවනට දාගන්න එපා. ඔයාගේ හදවතට ගන්න එපා. මේ කියන්නේ මිනිස්යන්ව තේරුම් ගන්න මගේ දුවේ මිනිස්යා තරම් නපුරු සතෙක් මේ ලෝකේ නැහැ. ඉතින් ආදරණීය අම්මා තමන්ගේ ආදරණීය දියණිට ඒ විදිහට ලස්සනට උපදෙස් දීලා තියෙනවා ජීවිතේ ජය ගන්න කොහොමද කියලා. ඉතින් මම හිතනවා අම්මා සහ දියණිය අතර තියෙන අර ලෙන්ගතු බව සහ ඔවුන්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයත් මේ ගීතය තුළින් නිරූපණය වෙනවා. ඒ වගේම තමයි ഘോഷාකාරී සංගීතයක් නැහැ. සාමාන්‍ය සංගීතයක් තියෙනවා. කනට හරි මිහිරි අහගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ අම්මගේ දැන් අද තමන්ගේ අම්මගේ ඕවදනක් අහන්න නැතුව තමන්ගේ හිතූ මනාපයට කසාදයක් කරගෙන අද දුක් විඳින්න වුණා නම් ඔන්න මේ ගීතය අහනකොට ඔයාට ඔයාගේ අම්මව මතක් වේවි. ඉතින් දියණියන්ට මට කියන්න තියෙන්නේ තීරණය ජීවිතය සම්බන්ධ තීරණයක් ගනිද්දී ඇත්තටම ඇස් දෙකින් බැලුවට මදි කන් දෙකින් ඇහුවට මදි මොලේනුත් හොඳට බුද්ධිමත්ව තීරණය ගන්න.